මෙවර O level විභාගේ දිනිත්‍ය පාරින්දියා යසෝදරා බාලිකාව 9S මේ බෙස්ට් ක්ලාස් එකේ ඉගෙන ගත්ත දිනිත්‍ය පාරින්දියා මම ඔයාලට කිව්වා බෙස්ට් ක්ලාස් එකේ එකම එක B එකයි තියෙන්නේ අනිත් ඒවා ඔක්කොම අන්තිමට මගලන් ඉතුරුණු දැවැන්ත රිසර්ච් 9S 8S 7S තමයි හැමෝටම තියෙන්නේ. ඒ නිසා මම කිව්වා කෙනෙක්ට පුළුවන් නම් මගේ ක්ලාස් එකේ මේ බෙස්ට් ක්ලාස් එකේ C එකක් S එකක් W එකක් හොයලා දෙන්න කියලා. ඒක මම අද දිනෙත්‍රිගෙනුත් දානවා. දිනෙත්‍රිගේ ආවොත් ලොකුවට දිනලා දිනෙත්‍රි දිනලා. දිනෙත්‍රි මට ඉස්සෙල්ලම කියන්න නම ඉස්කෝලේ විභාගාංකයේ ප්‍රතිඵලය. මම දිනෙත්‍රි පාරිද්‍යාප කියලා. මගේ පාස් එක ගොඩේ යශෝදරා විද්‍යාලය. මගේ විභාගාංකය 53යි 56යි 36යි 70. මගේ ප්‍රතිඵල 9S. 9S. මතකද මගේ ක්ලාස් එකට ආපු දවස? පන්තියට ආවේ 9 වසරේ. 9 වසරේ පළවෙනි වාරේ මට තිබ්බේ ලකුණු 50ක් වගේ. ඊට පස්සේ මම සර්ගේ බුද්ධි අකාදමියට තාම මුලින්ම ආවේ. ඊට පස්සේ දෙවෙනි වාරෙන් මම ගත්තා ලකුණු 79ක්. මම ඊට පස්සේ ඒ 9 වසරේ දෙවෙනි වාරේ නම් 11 වසරේ මම ප්‍රතිඵල ගන්න වෙනකම්ම මම 75 වලින් හැමදාම ලකුණු තියාගත්තා. 80 වලින් ලකුණු තියාගත්තා. ඉතින් එහෙම පළවෙනි දවස් ගැන කිව්වොත් එදා මට හිතා ගන්න වෙනවා කොතනද පටන් ගන්න කියලා. මොකද සර් මේ ස්පීඩ් එකෙන් ගියා අපිට මුලින්ම හින්දා මට ඒක අල්ලගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ වුණාට මම එහෙමයි කියලා ක්ලාස් එක නැවතුනේ නෑ. මොකද මම මගේ කැමතිම විෂය මගේ ආසම විෂය ගණිතය. ඉතින් මම ඒ සර්ගේ ගන්න රටාවට ගොඩක් කැමති වුණා. මොකද මම ගොඩක් කැමති නෑ ස්ලෝ එකේ යන පීඩකින් කරද්දී ඒ ගණිතය හරිම ආසිත වෙනවා. ඉතින් මම පන්ති නවතින්න නැතුව අමාරුවෙන් හරි ඒ මුල දවස් ටික කරා. ඊට පස්සේ කාලයක් යද්දී මට ඒක කිසිම අමාරුවක් තේරුන්නේ නැහැ. මාත් සර්ගේ වේගෙට හුරු වුණා. ඊට පස්සේ සර්ගේ අර වවුචර් හම්බුණා 20 වවුචර්. ඉතින් ඒකෙන් මට ගන්න හම්බුණා. ඒකෙන් පළවෙනියට ගන්න හදලා දවසුත් තියෙනවා. හරිම සතුටුයි ඉන්නේ මට. එච්චර දුර ආවද කියලා. අවුරුදු 3ක් අපේ ළඟ ඉඳලා ගත්ත 9S එකක්. ඉස්කෝලේ ලකුණු හැමතිස්සෙම 70 පාට යා තබා ගත්තා කිව්වා. මේගොල්ලන්ට කියන්නේ කොහොමද 70 පාට යා ලබා ගන්න ඔයා කරපු ක්‍රියාකාරකම්? එදා කරන ගණන් ඒ දවසේම ගෙදර ඇවිල්ලා කටලා ඉඳලා කරනවා. ඒ වගේ හැමදාම විනාඩි 45ක් ගණන් හදනවා. ඒ වගේ අර එකම ක්‍රමයේ තේරුම් නැති වුණොත් ඒ ගණනම ආයෙ කරා තව ගණන් හොයාගෙන කරා සර්ගේ අනුමාන ප්‍රශ්න පත්‍ර ඒ සර් දෙන හැම දෙයක්ම මිස් කරන්න නැතුව කළා. හැමදාම විනාඩි 45ක් වැඩ කරා. අන්තිම කාලේ වෙද්දී නම් පැය 2-3 ගණන් හදපු දවසක් තියෙනවා. සමහර දවස් තියෙනවා සර්ගේ අනුමාන පොත අනුමාන ප්‍රශ්න පත්‍ර එළි වෙනකම්ම හදපු දවස්. එච්චරට මම ආසාවෙන් කරේ. ඉගෙන ඒක මම තරක් කියලා හිතන්නේ නැතුව මම ආසාවෙන් මේ ගාන කරා. ඒ Tamanට ආසාව තියෙනවා නම් අනිවාර්යෙන් කරන්න කිව්වා. ඉතින් මහන්සි වෙලා කරොත් කරන්න බැරි දෙයක් නෑ. ඒ විදිහට ගණන් හැමදාම කළා. හැමදේම කළා. පුළුවන් තරම් ඔය ගණන් කරා. ඔයාගේ රිපෝට් එක බලලා මම මොන හරි කිව්ව දවසක් මතකද? මට 11 වසරේ දෙවෙනි වාරේ ලකුණු පස්සේ රිපෝට්ස් ගේට් කියලා බැලුවම මට විද්‍යාවටයි තව එක විෂයකටයි 75ට අඩු වෙන්නේ. ඒක සර් මට කිව්වා පුළුවන් නම් තව ක්ලාස් එකකට යන්න. ඉංග්‍රීසි වලට මට ක්ලාස් එකට යන්න කිව්වා. ඊට පස්සේ මම ගියා ක්ලාස් එකට දෙවෙනි වාරේ. ඊට පස්සේ මට ඒ ක්ලාස් වල ගිහිල්ලා තව වැඩිපුර වැඩ කළා. ඊට පස්සේ මට හැම විෂයෙම ඒ තියෙනවා කියන එක මට තහවුරු වුණා. දැන් අපි කරපු අනුමාන O level paper එකේ ආවද නැද්ද? ආවා. කොහොමද අපේ අනුමාන දෙකේ paper එක යන වෙලාව? සර් අපිට අනුමාන
ඒවා හැම එකම හැම එකම අවධානය කරන නිසා ඒ පේපර් එක කරන වෙලාවේ මතක් වුණා සර් මේක අපිට දුන්නා නේද මේක මේකමයි ඇවිල්ලා තියෙන්නේ ක්‍රමමයි ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ ඒ විදිහට ඒක මතකෙන් හරියට ඒ විදිහට සර් දුන්නා නේද ඒ ගාන තිබ්බා නේද කියන මතකෙන් හරියට කළා. හොඳයි. ලංකාවේ ලොකුම ප්‍රතිඵලය ගත්ත වෙලාවේ රිසර්ච් බැලුවේ කීයද? මම රිසල්ට් ඇවිල්ලා කියලා දැනගත්තෙත් සර් ගෲප් එකට මෙසේජ් එකක් දාලා දීලා. එතකොට වෙලාව 10:45යි. කවුද ඉස්සෙල්ලම රිසල්ට් එක බැලුවේ? රිසල්ට් එක බැලුවේ මම ඒ වෙලේ අම්මයි තාත්තයි ළඟ හිටියා. ඊට මම රිසල්ට් එක බලුවම අම්මලාට දාවා ගියේ. ගිහිල්ලා බදාගත්තා. ඊට පස්සේ චුට්ටක් ඇඬුණා. චුට්ටනේ ගොඩක් ඇඬුණා. තාත්තට හරි සතුටුයි. මොකද එයාලගේ ලොකු බලාපොරොත්තුවක් මම ඉටු කළා. මට දුවෙක් විදියට මට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග මම එයාලට දුන්නා. මට හරි සතුටුයි. තාත්තත් ගොඩක් සතුටු වුණා. එයාලා වැඩ ඇරලා යනකොට එයාගේ තිබ්බේ මානසික සමහර දවස්වලට එයාගේ මානසික දැක්කම මට හරියට දුක හිතෙනවා. ඒකට මම හිතුවා මට දැන් මොකද කරන්න මට කරන්න පුළුවන් ලොකුම දේ මම හොඳ ප්‍රතිඵලයක් දාලා ඒගොල්ලෝ සතුටු වෙන්න කියලා. සමහර දවස් තිබ්බා මම විභාගෙ ලියන්න හරිය තාත්තාව එහෙම දැකලා රෑ 10ක් වගේලා නිදාගන්න යනවා කියලා හිතුවත් ආයි තාත්තාව දැකලා වැඩ කරන්න හොඳයි නේද කියලා හිතලා පාන්දර වෙනකම් වැඩ කරපු. ඉතින් අද සතුටුයි. ඉතින් හිතුවේ නැති විදිහට හොඳ ප්‍රතිඵලයක් ආවා. හරි සතුටුයි. දැක්කද පුතේ? ඒ අම්මෝ තාත්තගේ සන්තෝෂ කරපු අවස්ථාව තමයි මම මේ දිනේත්‍රිකෙන් ඇහුවේ. එයාගේ හිතේ තිබ්බේ අදිෂ්ඨානය අරමුණ එයා ඉෂ්ට කරා. අම්මයි තාත්තයි මහන්සි වෙලා කැපකිරීම කරාට ඒකට කිසිවක් අඩුවක් තිබ්බේ නැහැ කියන එක තමයි ඒ දිනේත්‍රි කියන්නේ. ඔය රිසල්ට් එකට බුද්ධි කිරෝෂ දුන්න දායකත්වය කොච්චරද? මගේ මම 9 වසර වෙනකම්ම විෂය මේ 9ක් ගන්න පුළුවන් තරමේ විෂය 5කට වගේ තමයි මම ඉෂ්ට කරන්නේ. එහෙනම් මම සර්ගේ ක්ලාස් එකට ආවට පස්සේ සර් දුන්න අවවාද හරියට හොඳට ඔළුවට අරන් සර් කියපු හැමදේම ඔළුවට අරන් සර් කියන විදිහට වැඩ කරලා මම කොහොම හරි සර් කියපු විදිහටම ඒ 9ක් දාගත්තා. ඒ 9ක් ලවා ගත්තා. සර් කියපු විදිහට හරි සර් ක්ලාස් දෙකට යනකොට ක්ලාස් දෙකක් කොහොමයි හොඳ එකක් හොයාගෙන සර් කියන විදිහට හොඳට වැඩ කරලා ඒ වගේම තමයි ගණිතයටත් සර් මහන්සි වෙන තරමටම සර් ඒ තරම් මහන්සි වෙන හිත තමයි අපිටත් සර් දැකලා වැඩ කරන්න හිතෙන්නේ. සර් එච්චර මහන්සි වෙන එක අපිත් හොඳට මහන්සි වෙන හොඳ ප්‍රතිඵලයක් සර් දෙන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් ඒ විදිහට ඒ වගේම සර් ගණන් වලට විතරක් නෙවෙයි අනිත් විෂයන් ගැනත් අපෙන් බැලුවා. අපි රිපෝට් අරන් බැලුවා කොහොමද දැන් තත්ත්වේ කොහොමද ලකුණු වැඩි කරන්නේ ඒ වගේ බැලුවා. ඉතින් ඒවට අපිට පන්ති යන්න ඕන කියලා ඒවා ලකුණු වැඩි කරගන්න ක්‍රම ගොඩක් කිව්වා. ඒ වගේම ගණන් වලට මම ගොඩක් මහන්සි වුණා. සර්ගේ අවවාද වලින්ම තමයි මම ගොඩක් දීර්ඝ ගණන් උනේ. ඉතින් සර්ට බොහොම ස්තුතියි කියනවා. අවසාන වෙලාවේ මම ඔයාලට කියනවා 9S තරම් එන්න ඕනේ කියලා. තව යාළුවෝ කිව්වා ඒගොල්ලෝ 9S තරම් ආවා. අවසාන වෙලාවේ 9S තරම් එන්න ඕනේ කියලා කියනවා. එක්ස්පීරියන්ස් එකේ. ඔය 9S එක එනකොට අර 9S එක මතක් වුණා. ඒක නම් අනිවාර්යයෙන් ඒකයි තාරන්න බෑ. විභාගයට යද්දී හිතාගන්න දැන් මේ වෙද්දි ඒ කාලේ වැඩ කරපු විදිය මතක් වෙන්නවත් නැහැ. ඒ මානසික ගැන මතක් වෙන්නවත් නැහැ. මොකද ඒකට හොඳටම අපිට දැන් සතුටුයි. දැන් ඒ ගැන හිතන්නවත් බෑ. ඒ කාලේ මානසික විදියට දැන් වැඩ කරන්න මොකද ඒ තරම් ක්ලාස් යනවා, රැට වැඩ කරනවා, සමහර දවස් දිනවා පාන්දර 1 2 වෙනකම් සමහර දවස් පාන්දර 3 විතර වෙනකම් වැඩ කළා. අමාරු විෂයන් අමාරුයි කියලා හිතන්නේ නැතුව ඒක කොහොම හරි ගන්න ඕනේ කියලා හිතලා කොහොම හරි අමාරුවෙන් හරි කළා වැඩ ටික. ඒ විභාග ලියද්දී ඉතින් හිතුන්නේ ඒ ළමයා ගන්න පුළුවන් නේද කියලා. ඒකට සර්ලා කියන හිත අනිවාර්යෙන් ගන්න ඕනේ කියලා හිතලා කොහොම හරි වැඩ ටික කළා. මගේ ක්ලාස් එකට කවුරු හරි කෙනෙක්
අහනවා නම් දිනේත්‍රි කොහොමද අපේ ක්ලාස් එක අපේ ගණන් පන්ති ගැන කියන්නේ? දරුවෙක් දෙමව්පියෙකුට හෝ දරුවෙකුට සර් ගණන්පතියෙක් වුත් අනිවාර්යයෙන්ම මොන තත්ත්වයේ හිටියත් කොහොමයි ගොඩ දාලා දෙයි කියලා අනිවාර්යෙන් විශ්වාස කරන්න පුළුවන්. මොකද මාවත් ඒ විදිහට BC C තත්ත්වයක හිටියා මාව ඒකට ඒ ක්ලාස් එකකට ගොඩ නගලා දුන්නා. ඒ වගේම අනිවාර්යෙන්ම ඒ ළමයා වුණත් අනිවාර්යෙන් කැපවීමෙන් කළොත් ඒ දේ කරන්න බැරි නැහැ. ඉතින් සර් ගැන කිව්වොත් අනිවාර්යෙන්ම ළමයා ගොඩ දාන එක ෂුවර්ම ෂුවර්. ඉතින් සර්ගේ මන්දිය හොඳටම අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ආවොත් අනිවාර්යෙන්ම ගොඩ දානවා සර්. ඒ ගැන කතා දෙකක් නෑ අනිවාර්යෙන් ගොඩ දානවා. ගොඩක් ස්තුතියි දිනේත්‍රි පාරින්දයට අපි උසස් පෙළ ජයග්‍රහණය කරලා ඉතිරි අවුරුදු දෙකේ හොඳම ස්ථානට එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.